හායි. ඔන්න අදත් වටිනා වීඩියෝ එකක් අරගෙන ආවා. 2026 මුළු අවුරුද්දම කිරියෙන් බැනියෙන් ඉතිරෙන්න කියලා මම පහනක් හදනවා. ධාන්‍යයෙන් පහනක්. ඉතින් මේක කෙමක් නෙවෙයි පහනක්. ඉතින් ඒක හදන විදිහ මම ඔයාලටත් කියලා දෙන්න යන්නේ. ඉතින් කැමති කට්ටිය හදන්න. එහෙනම් බලමු මේක හදාගන්න විදිහ. මුලින්ම මෙන්න මේ වගේ පිරිසුදු කරපු පොඩි ජෑම් බෝතලයක් ඕනේ. සයිස් එක කොහොම වුණත් කමන්නේ. ඉතින් පොඩි සයිස් එක හොඳයි. හොඳටම පිරිසුදු කරලා ගන්න වතුර බින්දුවක්වත් තියන්න එපා. හොඳට පිහලා අවුවේ තියලා හරි කමන්නේ ගන්න. නේ? ඊගාවට රතු හාල් තියෙනවා. නාඩු හාල් තියෙනවා. පරිප්පු තියෙනවා. කඩල පරිප්පු තියෙනවා. මුං ඇටක් තියෙනවා. එතකොට උළු හාල් තියෙනවා. අබත් තියෙනවා. එතකොට කුරුඳු කෑලි 3ක් තියෙනවා. කරාමු නැටි 3ක් තියෙනවා. කාසි 4ක් තියෙනවා. ඊගාට කුරුඳු තෙල්, පොල් තෙල්, ලුණු කැට ඕනේ. ඔන්න මුලින්ම දාගන්නේ අබ. ඊගාවට උළු හාල්. ඊගාවට පරිප්පු. ඊගාවට මුංගට. මේ විදිහටම ඔක්කොම ඇට වර්ග ටික එකින් එක දාගමු. යටටම දාන්න ඕනේ අබයි උළු හාලුයි. ඊට පස්සේ ඉතින් මොනවා හරි කමන්නේ කැමති විදිහට අනිත් දේවල් දාගෙන එන්න. කවලම් කරගන්න නැතුව නිකන් අර තට්ටුවට දානවා වගේ ලස්සනට මේ මෙහෙම තියාගන්න දාගන්න. උඩින්ම ලුණු දානවා. උඩින්ම ලුණු දැම්මා. ඔන්න ඉතින් ධාන්‍ය පහනේ භාගයක් වැඩ ඉවරයි. ඊගාවට තියෙන කාසි ටික කුරුඳු ටික එහෙම දාලා ඉතුරු වැඩ ටික හදාගන්න. ඔහොම පහන හදන්නේ. ඉතින් පහන හදලා ඉවරයි. කරාමු නැටි 3ක් තිබ්බා. කුරුඳු කෑලි 3යි කාසි 3යි. ඊගාට ගෙනි කූරට අර පුළුන් කෑල්ලක් ඔතලා කපු පුළුන් කෑල්ලක් ඔතලා ඕ මැදින් ගහලා තියෙන්නේ. දැන් මේක අවශ්‍ය වෙලාවට කුරුඳු තෙලුයි පොල් තෙලුයි දාලා පත්තු කරන්න තියෙන්නේ. ඉතින් මම මේක පත්තු කරන්නේ ජනවාරි 1 වෙනිදාට. ඉතින් ඔයාලත් කැමති නම් මේ විදිහට පහනක් පත්තු කරන්න. මුළු අවුරුද්දම සුබ වෙන්න. හැබැයි මේ පහන තියන්න ඕනේ ඔයාලගේ කෑම මේසේ උඩ. එහෙනම් හරිනේ. කැමති කට්ටිය මේ වගේ පහනක් හදලා පත්තු කරන්න. හැමදාම ඉතින් පත්තු කරන්නේ නැහැ නේ. ජනවාරි 1 වෙනිදාට විතරයි පත්තු කරන්න. ඉතින් මම නම් මේක පුළුවන් හැම වෙලේම පත්තු කරනවා. ඉතින් ඔයාලත් පුළුවන් නම් පත්තු කරන්න මේ වගේ පහනක්. ගොඩක්ම හොඳයි. ගොඩක්ම සුබයි. එහෙනම් ගිහින් එන්නම්.